භාවනාව. සෙනෙහසින් දැරුමේ රජ පැහැක් ලබාගෙන අද පටන් ඔබ සතුයි නාමිය ලෝටම පෙන්වන්න නගේ මලේ පතුරවා විනු. දානීය නායකත්වය බාර ගැනීමට තේරීපත් වූ ගෞරවනීය සිසුරයන්ට ඔවුන්ගේ වගකීම් නිල වශයෙන් පවරා දීමට නිල ලාංඡන පැළඳවීම මෙසේ සිදු කරනු ලබයි. එසේනම් 2026 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරයෙන් තේරීපත් වන්නේ උදාන දම්සල ඉරලාන්තික කලාවන් සඳහා මේ ගෞරවනීය ආරාධනය විභාග ඒකකයේ පොලිස්පති තුමනි ඔබතුමාට අනතුරු ලාංඡන උරමත රඳවන්න වගකීම් මාලාව මැනවින් හඳුනන්න පෙරමග යන විට ආදර්ශය දෙන්න සංඝරජ අභිමානයේ නිරතුරු සුරකින්න. ප්‍රකාශ කරන ආකාරයට නායකත්වය කියන්නේ වගකීම බාරව සිටින එක. ශිෂ්‍ය නායක නිර්ලාංඡන කරදීමේ අභිමානවත් අවස්ථාවටයි අපි නැවතත් යොමු වන්නට හදන්නේ. ඉතින් ප්‍රථමයෙන් වේදිකාවට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා පහ ශ්‍රේණිය ඩී.කේ. දේවසුරේන්ද්‍ර.
බොහොම ස්තුතියි ඔබතුමියට. නායකත්වයේ වගකීම් ඉටු කරමින් දිගු ගමනක් යන්නට ඔබ අද මේ තබන ඔබේ ඉදිරි අනාගතයේදී නොමසුරු දායකත්වයක් කරගන්නවදැයි අප තරයෙන් විශ්වාස කරනවා. ශිෂ්‍යනායක නිලලාංඡන පැළඳවීම තුන්වන අධ්‍යයන මේ සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පති තුමියට 9 ශ්‍රේණියේ ජී විනුෂාන් ශිෂ්‍යයා එමෙන්ම 10 ශ්‍රේණියේ එෆ් බිලාල් ශිෂ්‍යයා නවය ශ්‍රේණිය එස්.ආර්. රහමතුල්ලා.
9 ශ්‍රේණිය F රයිසා 8 ශ්‍රේණිය MPN සහලා නිලලාංඡන පැනදීම සඳහා මේ ආරාධනය नवे श्रेणी मृदुली तारका 11 श्रेणी GM श्वेता නිලලාංඡන පැනවීම සඳහා වේදිකාවට පැමිණෙන මෙන් ගෞරවණීය ආරාධනා කර සිටිනවා ප්‍රවීණ සංගීතවේදී කපිල දිසාසේකර මහතාට ඔබතුමාට පාසලේ අභිමානය ගෞරවය අද සිට ඔබට පැවරෙන බවයි මේ නිල කබාය නැවත නැවතත් මතක් කර දෙන්නේ. මෙම අවස්ථාවට සහභාගී වූ කපිල දිසාසේකර මහතාට හා වාසනා ප්‍රියමානි ගුරු මහත්මියට අපගේ හෘදයාන්තක ස්තුතිය පුද පෙර සිටිනවා. විද්‍යාලයේ පැමිණි ගමන් මගේ අපිට වඩා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කොට්ටාසයේ ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු වශයෙන් සහෝදර ශිෂ්‍යයන් දෙමව්පියන් ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් විදුහල්පතිනිය ඇතුළුව මෙම උත්සව සභාව උත්කර්ෂවත් කරන්නට සැපැමිණි සම්භාවනීය අමුත්තන් ඉදිරියේ 2026 වර්ෂයේ අප්‍රේල් මාස 7 වන අඟහරුවාදා වන අද දින මෙසේ සනිටුහන් කරමු. විද්‍යාලයේ අභිමානයේ රැගෙන සුරකැමි අධ්‍යාපන කටයුතු වලදී උපරිම හැකියාව ප්‍රදර්ශනය කරමින් විද්‍යාලයේ කටයුතු වලට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් ආචාර්යශීලීව ගුණගරුකව සෑම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යයෙකුටම ආදර්ශයක් වනසේ
සේවාවලට ගෞරව අභිමානයෙන් යුතුව ප්‍රතිඥා ලබා දෙමි.